පොතේ කතාව මෙහෙමයි. දැන් පේපර් එකේ කෑලි තුන දෙකයිනේ. ෆස්ට් පාර්ට් එකයි සෙකන්ඩ් පාර්ට් එකයි. අලුතෙන් කියන්න දෙයක් නැහැ නේ. ඒතකොට MCQ එකේ අපි MCQ 35 40ට කිට්ටු කරලා ගහගත්තේ නැත්නම් AB වලට යන්න බෑ. සරලවම දේ. ඒතකොට දැන් ඕගොල්ලන්ට බයොලොජි පුළුවන් සීමාවට ස්ටෑන්ඩඩ් A level පේපර් එක 30 කිට්ටුව තමයි ගහන්න පුළුවන් වෙන්නේ. 35 පන්නලා ගහන්න තරම් මට දැනෙන විදිහට හැකියාව ටිකක් මදි. එකක් පාඩම් කරලා තියෙන ප්‍රමාණය සීමා සහිතයි ඕගොල්ලෝ. අනිත් එක මේ ඒ වෙනුවෙන් කරන්න ඕනේ අර මූලික සූදානම් කිරීම වල පොඩි අඩුවක් තියෙනවා. එතකොට දැන් මේ හරහා මම මූලිකව බලාපොරොත්තු වෙන්නේ කාරණා දෙකයි. එකක් පේපර් එකේ එනවනේ රචනා ප්‍රශ්න හතරක්. දැන් ෆිසික්ස් කෙමිස්ට්‍රි වගේ නෙමෙයි. රචනා ප්‍රශ්න හතරට අපිට ලෑස්ති වෙලා යන්න පුළුවන්. එතකොට රචනා ප්‍රශ්න හතරට ලෑස්ති වෙලා ගියාම ඕකෙන් පුතේ මේ අවම වශයෙන් තුනක්වත් හරි හතරට සෙට් වෙලා ගියාම අවම වශයෙන් තුනක්වත් අ, අපි පන්තියේදී ලියපු කියන්නේ මේක ඇතුලේ ලෑස්ති වෙලා ගිය එකක් එන්න ඉහළ ප්‍රවණතාවයක් තියෙනවා. එතකොට ඕකෙන් ලේසිම තමයි ශාකේ අහන්න පුළුවන් සීමාවෙ ටික ලියපුවම ශාකේ එක සෙට් වෙනවා. සත්වයාගේ අහන්න පුළුවන් සීමාවෙ ටික ලියපුවම සත්වයා ප්‍රශ්න දෙකක් සෙට් වෙනවා තුනයි. සාමාන්‍යයෙන් දෙවෙනි පාඩම සහ තුන්වෙනි පාඩම ඇසුරෙන් තව ප්‍රශ්නයක් තියෙනවා. ඒකයි හතරයි. ඒතර ඔය හතර තමයි රචනාවලට සෙට් වෙලා යන්නේ අපි. මම කලිනුත් කියලා තියෙන විදිහට. ඔය හතරට සෙට් වුණාම ව්‍යුහගත මාදිලි 1 පළවෙනි පාඩම දෙවෙනි පාඩම තුන්වෙනි පාඩමෙන් තියෙන්නේ. ඒක කොට දාගන්න පුළුවන්. දෙවෙනි ව්‍යුහගත මාදිලි එක ගොඩක් වෙලාවට ශාකය පැත්තට බරයි සත්වයා කොටසක් තියෙනවා අන්තිම හරිය වෙනකොට. ඒක කොට දාගන්නත් පුළුවන්. තුන්වෙනි ව්‍යුහගත මාදිලියක සම්පූර්ණ සත්‍යයක්. ඒතකොට ඒක කොට දාගන්නත් පුළුවන්. හතරවෙනි ව්‍යුහගත එකේ තමයි ඔය පරිසරය, ප්‍රවේණිය, අණුක ජීව විද්‍යාව, 10වෙනි පාඩම, මයික්‍රෝබයොලොජි ඔක්කොම ටික තියෙන්නේ. ඒතකොට කෙලවුනොත් කෙලවෙන්නේ ඔය හතරවෙනි ව්‍යුහගත එක තමයි. ඒකටත් අපි වෙනම වැඩසටහනක් කරහා සූදානම් වෙමු. මොකද පළවෙනියට ලියන පේපර් එකනේ අල කරගන්න බෑ. ඊට පස්සේ මේ අර දැන් ඕගොල්ලෝ විභාගෙට කිට්ටු ළම නිසා 20යි 27 26 වගේ මේ විභාගෙට ඒ කියන්නේ මේක පටන් ගත්ත කාලේ අය නෙමෙයිනේ. පටන් ගත්ත කාලෙම පුතේ අර පොඩ්ඩක් මෙඩිසින් උණයි අර MCQ නම් මොනවද අර O level කාලේ පුතේ 35 40 45 ගහලානේ උඹලා එන්නේ. එතකොට දැන් මේ බයෝ පේපර් එකේ MCQ 50 කියපුවම 47ක් 48ක් ගහන සීන් එකේ තමයි ඉන්නේ. එතකොට උන්ට මේ කතන්දර කියලා වැඩක් නැහැ. දැන් උඹලා දන්නවනේ කියන්නේ වැඩේ කෙරෙවිලා තියෙන්නේ 20 පන්නලා ගහගත්තත් ලොකු දෙයක් කියලා. එතකොට දැන් මේකේ අපි බලන්න ඕනේ දැන් MCQ පේපර් එක කතාව මෙහෙමයි. දැන් අපි හිතමු අණුක ජීව විද්‍යාව මාර පාඩමක්. හරි? අණුක ජීව විද්‍යාව මට පුළුවන් කියලා කියන්නේ පන්ති කාමරය ඇතුළේ ඔයා වැඩේ තමයි. හරි? හැබැයි අණුක ජීව විද්‍යාව MCQ එකක් ගෙහුවත් එකයි ගොන් මෘදුස්තර පටකෙන් අහලා තියෙන MCQ එක ගෙහුවත් ලකුණු එකයි. අන්න ඒ මට්ටමට මොලේ හැදුනා නම් පුතේ මේක කොට දාන්න පුළුවන්. තේරෙනවද? ඊට පස්සේ ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ඊට පස්සේ කලල බන්ධ කලල පටල ආර්තව චක්‍රේ හෝමෝන යාමනේ ප්‍රස්තාර ඔක්කොම ටික බලලා එක MCQ එකක් ගෙවුවත් එකයි ශාක පටක මේ සත්ව පටක ටික පාඩම් කරලා සත්ව පටක වලින් එන MCQ ගෙවුවත් එකයි එක ලකුණයි. ඒ නිසා MCQ පේපර් එකේ පුතේ දැක්ම වෙනස් කරගන්න ඕනේ. ප්‍රශ්නේ කොහෙ තිබ්බත් කමක් නැහැ. මම සූදානම් වෙලා යන ප්‍රශ්න 35කට ගහනවම තමයි. හරි? එතකොට ඒ 35 ගුරුවරයාගේ සපෝට් එක ඇතුළ. ඒ කියන්නේ මගේ සපෝට් එක ඇතුව ප්‍රශ්න 35 හොයාගෙන ඒ 35 සඳහා සූදානම් වෙලා යන්න ඕනි. තේරෙනවද? ඒව නැතුව මේක ගහන්න බෑ. ඔන්න ඔය වැඩේ තමයි අපි මේ පටන් ගන්නෙ. රචනා සහ ව්‍යුහගත ටිකට කොහොමද සෙට් වෙන්නේ? අන්තිම පාඩම් ටික සහ හතරවෙනි ප්‍රශ්නේ අර තියෙන මුල් අපි තීරණය කරපු රචනා ප්‍රශ්න හතර ඇතුලේ අපිට එකක් ලියා ගන්න බැරි වුණා. දැන් ගිය අවුරුද්දේ වගේ. හරි දෙවෙනි පාඩමත් එක්ක හත්වෙනි පාඩම ප්‍රීමික්ස් එකක් ආවොත්. හරි කෙලවෙනවනේ.
එතකොට අන්න ඒකට මොකද කරන්නේ? ඒක වෙනම ලෑස්ති වෙමු අපි. ඒ හැර සුද්ධ වශයෙන් අහන බයොලොජි රචනා ප්‍රශ්න ටිකට ලියලා මාත් එක්ක සම්පත් පොතේ මාකින් එක මාක් කරලා ලකුණු දාලා 150න් කීයක් එනවද කියලා බලලා හරි අර මේක ඇතුලේ අර මේ සාමාන්‍ය පන්ති කාමරේ වගේ කම්මැලි ඔයා ලියන්න මම ඉන්නම් ඔයා එහෙම නෙවෙයි හරි ලොකු ප්‍රමාණයක් නෙවෙයි දවසට එකයි ලියන්නේ අපි මේ ඒක මාත් එක්ක ලිව්වා ඉවරයි වැඩේ එතනින් හරි MCQ ආය 50 පේපර් කතා කරන ඒ සම්ප්‍රදායික ක්‍රම නෙමෙයි දැන් බලන්නකෝ MCQ එකක් හෝ දෙකක් සඳහා විතරයි ලෑස්ති වෙන්නේ. හරි. ඒ එක හා දෙක හරහා මේ දැන් එක හා දෙක හරහා ෂුවර් එකටම මෙන්න මේ જાතිය MCQ එකක් පේපර් එක එනවා මම වැඩේ ගොඩ දා ගන්නවා කියන තැනට සෙට් වෙනවා. හරි. ඔන්න බලන්නකෝ. මම ගන්නවා උදාහරණයක් විදිහට මේක ගමුකෝ අපි. මේ ඔයගොල්ලෝ අතේ තියෙනවා වගේම මේ 20යි 20 පේපර් එක. හරි. නව විෂය නිර්දේශය. මේ 20යි 20 පේපර් එකේ එකක් මම අද දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ කියන්නේ පුතේ ප්‍රශ්න අංක 5 6 7 අතරට 5 6 7 අතරට ප්‍රභා සංශ්ලේෂණය ශොසනය නිර්වායු ශොසනය ATP. ඔන්න ඔය ටිකේ එකක් එනවා. ප්‍රභා සංශ්ලේෂණය ශොසනය නිර්වායු ශොසනය ATP. ඔන්න ඕකේ ප්‍රභා සංශ්ලේෂණය ශොසනය කියන කෑල්ල පැත්තකින් තියලා ඒ ATP කියන කොටසෙන් මොනවම හරි MCQ එකක් පේපර් එකේ තිබොත් මේ තියෙනවා වගේ. හරි. ඒව නැත්තම් මේ ඕගොල්ලෝ ඉන්න මේ ගෲප් වලින් ගත්ත පේපර්ස් තියෙන්නේ මේ DS එකේ පේපර් එකක් අන්තිම වාර පරීක්ෂණයක් මේ ATP. හරි. ඔය වගේ පුතේ ප්‍රශ්න කිහිපයක් අරගෙන අපි පොඩි A4 භාගයකට විතර වගේ එන්න ATP වලින් MCQ එකක් එනවා නම් මොනවද ඒකේ මතක තියාගන්නේ? සම්පත් පොත ළඟ තියාගෙන මොනවද මතක තියාගන්න ඕනේ මූලික කාරණා ටික ඒක වෙනම ගැහුවා. ඒ ටික ඇසුරෙන් මේ જાතියේ ප්‍රශ්න දෙක තුනක් අපි ඇනලයිස් කළා. ඊළඟට මොකද්ද තියෙන්නේ? ඊළඟ සතියේ මේ දවසේ එනකල් ඕගොල්ලෝ පේපර් එක කවදා හරි දවසක ලියනකම් ඔයා අතේ තියෙන මේ සෝසස් වල තියෙන තව ඔය තියෙන තරමක් පේපර් ක්ලාස් වලට ගිහිල්ලා මොනවා ලියන්න බැරි වුණත් කමන්නේ මේ අපි පන්තියේ සාකච්ඡා කරපු MCQ කොටසට අදාළ ප්‍රශ්න තියෙනවා නම් හොයාගත්තා ගහන්න පුළුවන්ද කියලා බැලුවා. එතකොට අපි පන්තියේ 3යි 4යි සාකච්ඡා කරන්නේ මේකේ අහන්න පුළුවන් સિદ્ધාන්ත ටික ඔක්කොම මම කියලා දෙනවා මාත් එක්ක ප්‍රශ්න දෙක තුනක් කරනවා. ඒ දෙක තුන කරලා ඔයගොල්ලෝ තුල විශ්වාසය හදනවා මේ જાතිය ප්‍රශ්නය આવොත් ගොඩ දාන්න පුළුවන්. හරි. ඔකේ මේ දැම්ම මේක සෙට් වෙන්නේ නැහැ. හරි ප්‍රශ්න 20ක් විතර වගේ ෂුවර් එකට ගහ ගන්න පුළුවන් කියන. ඒ කියන්නේ MCQ ටයිප් 20ක් විතර වගේ කරපු ගමන් අන්න එනවා පොඩි මේක මේක ඉවර කරත හැකි කියලා. හරි අන්න එතකොට තමයි කතාව සෙට් වෙන්නේ. හරි ඊට පස්සේ පුතේ ඔයගොල්ලෝ කඩාගෙන වැඩේ ඉස්සරහට එනවා. හරි එතකොට මේ ATP කතාව ඇතුලේ හරි ATP කතාව ඇතුලේ අපි බලමු හිමීට කතා කරන ගමන් මොනවද ATP එක ඇතුලේ මතක තියාගන්න තියෙන්නේ ළඟපාතනි ඇත්තේ ෆෝන් එක මේ උස්සගෙන ඇත්තේ ටක් ගාලා අරන් ගිහලා දෙක හරි දෙවෙනි පාඩමට අදාළ සම්පත් පොත ටක් ගාලා පෙරලා ගන්න. හරි සම්පත් පොත පෙරලා ගන්න ටක් ගාලා මෙන්න ATP. හරි මෙන්න ATP. හරි බෝඩ් එක ඕනෙත් නෑ මට. හරි මේවා පුතේ ඉගෙන ගන්න තියෙන්නේ මේවා ඒ කියන්නේ මේ අම්මෝ ලේසි තියරි මේවා. හරි අම්මෝ ලේසි තියරි බලමු මොනවද තියෙන්නේ කියලා. ATP නියුක්ලියෝටයිඩ් එකක්. හරි එතකොට මෙන්න මේක ASCII ඕගොල්ලෝ මාක් කරගන්න ඕනි වෙනම සම්පත් පොතේම පුතේ මෙතන යටින් ඉරක් ඇඳලා මේ පැත්තේ මේ ඉඳ තියෙන පැති වලට ඊතලයක් ගහලා අපේ විෂය නිර්දේශයේ හම්බ වෙන නියුක්ලියෝටයිඩ් ටික මොනවද?
හරි? වෙන නියුක්ලියෝටයිඩ් ටික මොනවද? මොනවද? DNA RNA වල තියෙන දෙකයි. හරි? DNA RNA වල තියෙන දෙකයි මෙයයි. ඊට පස්සේ අර තව තව ටිකක් තියෙන්නේ පුතේ. හරි? තව කීපයක් තියෙන්නේ මේ රසායනික පදනම අන්තිම හරියේ. අන්න ඒ ටිකයි. ඒ මොනවාද? දැන් අදින්න ඕනේ නැහනේ. මේක මට මෙහෙම පෙරලන්න කරදරයි. ඒ ටික ලියාගත්තා. හරි? ඒක මේකට ඕනි වෙන්නේ නැහැ. නමුත් ලියාගත්තා. ගවිෂ සෙට්ද වැඩේ. හරි? ඊට පස්සේ ඕනිම ඔය අපි කතා කරන ඕනිම නියුක්ලියෝටයිඩ් එක රයිබෝස් සීනි එකක් තියෙනවා. හරි? රයිබෝස් සීනි එකක් තියෙනවා. DNA හදන එකේ විතරක් කතා වෙනස්. ඇඩිනින් නයිට්‍රජනීය භස්මයේ විදිහට තියෙනවා. මේ දෙක එකට එකතු වුණොත් ඇඩිනොසින් කියලා කියනවා. සීනි ඇඩිනිනුයි එකතු වුණොත් ඇඩිනොසින් කියලා කියනවා. ෆොස්ෆේට් කාණ්ඩයක් තියෙනවා. මෙතන ට්‍රයිෆොස්ෆේට් නිසා ෆොස්ෆේට් කාණ්ඩ 3යි. හරි? ඒතර ව්‍යුහය හැම එකේම ඕනේ නැහැ. ව්‍යුහය අපිට මේ DNA RNA හදන එකේ ATP වලයි තිබුණ මැති. අනිත් NAD අර ඒව වැඩක් නැහැ. හරි? නියුක්ලියෝටයිඩ් කියලා දැනගත්ත මැති ඒවට අදාළ වෙන කෘත්‍ය තියෙනවානේ. හරි? ඒ ටිකත් එක්ක තියෙනවා MCQ ටයිප් එකක්. එතකොට බලමු. දැන් එහෙනම් ATP නම් නියුක්ලියෝටයිඩයක්. A level මේ අවුරුද්දේ ලියන ළමයෙක් නිසා නියුක්ලියෝටයිඩ් කියපු ගමන් බෑග්ග්‍රවුන්ඩ් එකේ වැටෙන්න ඕනේ ටක් 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 ගාලා මෙන්න අනිත් නියුක්ලියෝටයිඩ් ටික. හරි? ATP නම් නියුක්ලියෝටයිඩ් නිසා සීනි එක රයිබෝස් ඇඩිනින් එතකොට මතක් වෙනවා ඇඩිනින් සහ සීනි එකට එකතු වුණාම ඇඩිනෝසීන් කාණ්ඩය ඒකට ෆොස්ෆේට් කාණ්ඩ 3යි ව්‍යුහයට ගියා. ඔය වගේ. හරි ඇඩිනින් එකයි රයිබෝස් සීනි එකයි ෆොස්ෆේට් කාණ්ඩ 3යි. ෆොස්ෆේට් කාණ්ඩ දෙකෙන් දෙකක් අතිශක්ති දුර්වල බන්ධන. මේක කැඩුනොත් නිකම්ම PO4 විදිහට ඉවත් වෙනවා. ඒකයි මෙතන දාලා තියෙන පුතේ PI ඉනෝගැනික්. හරි? අකාබනික ෆොස්ෆේට්. මෙතනින් කැඩුන ගමන් PO4 නේ. එතකොට H3PO4 වගේ. හරි? අකාබනික ෆොස්ෆේට් එකයි. මේ පැත්තේ මේ රයිබෝස් ඇඩිනින් වලට සෙට් වෙලා නිසා කාබනික ෆොස්ෆේට් දෙකයි. මෙතනින් කැඩුනොත් තව ඉනෝගැනික් ෆොස්ෆේට් එකක් ගියා. එක ෆොස්ෆේට් එකයි කාබනික පැත්තට ඉතුරු. ATP ජල විච්ඡේදනයේදී මෙතන යටින් ඉරක් යන්න කවුද ජල විච්ඡේදන එන්සයිමය ATPase අවසාන ෆොස්ෆේට් කාණ්ඩය ඉවත් වී ADP ඇඩිනොසින් ඩයිෆොස්ෆේට් සහ PI ලබා දෙයි. එහි ප්‍රතිඵලය ලෙස විශාල ශක්තියක් නිදහස් කරයි. කොච්චරද ශක්තිය? ඍණ 30.5 කිලෝ ජූල් මවුලයට ඍණ නිදහස් කරන ශක්තිය. මක්නිසාදයට ඇයි එහෙම වැඩි ශක්තියක් නිදහස් වෙන්නේ? මේත් එක්ක සසඳනකොට ATP සහ ජලය ඒ කියන්නේ ප්‍රතික්‍රියක පැත්තේ ඵල පැත්තට සාපේක්ෂව ප්‍රතික්‍රියක පැත්තේ වැඩි ශක්තියක් තියෙනවා. ප්‍රතික්‍රියක ATP තියෙන පැත්ත ඵල ADP තියෙන පැත්ත ATP තියෙන පැත්තේ ශක්තිය වැඩි මෙහි ශක්තිය අඩුයි. ඒ නිසා මේක මෙයා බවට පත් වෙනකොට අතිරික්ත ශක්තිය 30.5 කිලෝ ජූල් මවුලයට පිට වෙලා යනවා. ඒතර ශක්තිය මතකයි ඇයි එහෙම වෙන්නේ කියලා මතකයි කැඩිලා ඉනෝගනික් ෆොස්ෆේට් එකක් හැදෙනවා මතකයි. මේ ඇඩිනින් කාණ්ඩය වල දෙකයි ඒකත් ආසන්න වශයෙන් මතකයි. ඔන්න බන්ධනය වෙලා තියෙන විදිහත් මතකයි. මතක තබා ගැනීම අවශ්‍ය නැහැ කියලා තියෙනවා කමක් නැහැ. බොහෝ ජෛව විද්‍යාත්මක ප්‍රතික්‍රියා අග්‍රස්ත ෆොස්ෆේට් බන්ධනයේ බිඳෙන විට පිටවන ශක්තිය භාවිත කරයි. ATP අණුව සචලයි. ඒ නිසා තනින් තැනට ගෙනියන්න පුළුවන්. ඒට සෛලය තුල ඕනෑම ශක්තිය අවශ්‍ය වෙන ක්‍රියාවක් සිදු කරන ස්ථානයකට ශක්තිය අරගෙන රැගෙන යන්න පුළුවන්. ADP අකාබනික ෆොස්ෆේට් සහ ශක්තිය භාවිතයෙන් සජීවී සෛල තුල කෙටි කාලයකදී ATP නිපදවන්නත් පුළුවන්. නිපදවීම පොස්පරලීකරණය කියලා කියනවා. පොස්පරලීකරණ ක්‍රම 3යි.
ප්‍රභා පොස්පරලීකරණයේ ප්‍රභා සංශ්ලේෂණයේදී සූර්ය ශක්තිය භාවිතයෙන් ATP මේ පාර විභාග ලියන ළමයෙක් නිසා ප්‍රභා පොස්පරලීකරණයේ ප්‍රභා පද්ධතිය ආශ්‍රිතව කොතනද කියන එක ඔළුවේ දැන් වැටෙන්න ඕනි. නැත්තම් අද බැලුවා. හරි? උපස්තර පොස්පරලීකරණය සංකීර්ණ අණු සරල අණු බවට බිඳවනකොට පිටවෙන ශක්තිය උපස්තර පොස්පරලීකරණ එකක් ග්ලයිකොලේසියේ තියෙනවා. අනිත් එක ක්‍රෙබ්ස් චක්‍රයේ තියෙනවා. මතක තියාගන්න. ඔක්සිකාරක පොස්පරලීකරණය අණු ඔක්සිකරණයෙන් නිදහස් වන ශක්තිය භාවිතා කරලා ATP හදනවා. ඒක තියෙන්නේ ඉලෙක්ට්‍රෝන පරිවහන පතය තුල. සෛල තුල ATP භාවිත ජෛව සම්දීප්තිය කලාමැදිරියෝ වගේ අයගේ එළිය නිදහස් කරන්න විද්‍යුත් ශක්තිය විද්‍යුත් ආවේග සම්ප්‍රේෂණයට අධික විද්‍යුත් ශක්තිය විදුලි ආන්දගේ කරන්ට් එක හදන්නෙත් ඕකෙන්ම තමයි. පේශි සංකෝචන යාන්ත්‍රික විවිධ රසායනික සංයෝග ප්‍රෝටීන සංශ්ලේෂණය වගේ වට රසායනික දේහ උෂ්ණත්ව යාමනයේදී තාපය පවත්වා ගැනීමට ATP භාවිත කරනවා. ආසන්න වශයෙන් මතකයි ඊට පස්සේ මාතෘකාව එන්සයිම්. ඔන්න ඊටාම සරලයි. හරි? ඊටාම සරලයි. ওই ටික තමයි මතක තියාගන්න තියෙන්නේ. දැන් 20 විභාග ප්‍රශ්නේ. කලින් කරලත් ඇති ATP මේ පෙන්ටෝසීනි ඇඩිනින් සහ ෆොස්ෆේට කාණ්ඩ වලින් සමන්විත නියුක්ලියෝටයිඩයකි. chat එකේ ඉන්න ළමයි හරිද? 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 පෙන්ටෝසීනි රයිබෝස්නේ ඇඩිනින් ෆොස්ෆේට කාණ්ඩ වලින් සමන්විත නියුක්ලියෝ දැක්කද? අන්න විදින තැන. රයිට්. මට කවුරු හරි දාන්න මේ 20 6වෙනි MCQ එකට මොකක්ද දීලා තියෙන උත්තරේ කියලා පුතේ? ගවේෂක මොකක්ද පුතේ දාලා තියෙන උත්තරේ? අනේ සූර්ය ශක්තිය භාවිතා කර ඔක්සිකාරක පොස්පරලීකරණය මගින් නිපද විය හැකියි. හරි? මේ ටික පුතේ හරියට බලලා තිබ්බේ නැත්තම් විභාගෙදි මේක කෙලවෙනවා. තියෙන වචනමයි තියෙන්නේ. පෙන්ටෝසසීනි හරි. ඇඩිනින් හරි. ෆොස්ෆේට කාණ්ඩ වලින් සමන්විත නියුක්ලියෝසයිඩ් නෙමෙයි. හරි? නියුක්ලියෝසයිඩ් නෙමෙයි. නියුක්ලියෝටයිඩ්. හරි? සයිඩ් මොනවද කියලා පස්සේ බලමු. සූර්ය ශක්තිය භාවිතා කර ඔක්සිකාරක පොස්පරලීකරණය මගින් සූර්ය ශක්තිය භාවිතයෙන් ඔක්සිකාරක පොස්පරලීකරණය මේ කැලේ තියෙන ප්‍රභා පොස්පරලීකරණය මගින් 30.5 ශක්ති ප්‍රමාණයක් නිදහස් කරමින් ADP බවට පත් වේ. හරි. උපස්තර මට්ටමේ පොස්පරලීකරණය හා පයිරුවේට් ඔක්සිකරණයේදී නිපද වේ. උපස්තර මට්ටමේ පොස්පරලීකරණය හරි. පයිරුවේට් ඔක්සිකරණය මේක යටින් ඉරක් අඳින්න. හරි. අපි පයිරුවේට් ඔක්සිකරණය
කියන කෑල්ල සෛලික ශෝෂණයත් එක්ක බලමු. හරි. ඩියොක්සිරයිබෝස් තරයි. ඩියොක්සිරයිබෝස් තියෙන විදිහක් නෑ. නියුක්ලියෝටයිඩ් වල ඩියොක්සිරයිබෝස් තියෙනවා. මේකේ තියෙන්නේ රයිබෝස්. මෙතන මේ දෙක දාලා තියෙන්නේ ඔයගොල්ලන්ට තේරෙනවද උපස්තර මට්ටමේ පොස්පරලීකරණය හරහා පයිරුවේට් ඔක්සිකරණයේදී නිපද වේ. එතකොට උපස්තර මට්ටමේ පොස්පරලීකරණය හරහා පයිරුවේට් ඔක්සිකරණයේදී නිපද වේ කියලා තියෙන්නේ මේ හතරවෙනි වාක්‍ය හරහා පුතේ ඔයගොල්ලොන්ගෙන් මැනලා තියෙනවා ප්‍රභා පොස්පරලි මම මෙතන කියනකොට කිව්වේ ප්‍රභා පොස්පරලීකරණය මේ පාර A level ලියන ළමයෙක්ගේ මේ මොළුවේ වැටෙන්න ඕනි ප්‍රභා පොස්පරලීකරණය ප්‍රභා පද්ධතිවල කොයි කෑල්ලෙදිද මේක වෙන්නේ උපස්තර පොස්පරලීකරණය තැන් දෙකකදී වෙනවා එකක් ග්ලයිකොලිසිය අනිත් එක අර චක්‍රය ඒ තැන් දෙකේදී විතරයි ATP හැදෙන්නේ අර චක්‍රයේ යට හරිය හරි එතකොට මේ පයිරුවේට් හැදෙන්නේ පුතේ ග්ලයිකොලිසිය අන්තිමයි අතරමැදි පියවර හරියනේ ඔය කෑල්ල වෙන්නේ ඒ කෑල්ලේ කොහෙවත් ATP හැදෙන්නේ නැහැ එතකොට ඒක එන්නේ නැහැ ඔක්සිකාරක පොස්පරලීකරණය කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන පරිවහන පතය එතකොට දැන් මේ හරියේදී මේක උගන්වනකොට ළමයි දන්නේ නැහැනේ ප්‍රභා සංශ්ලේෂණය දන්නෙත් නැහැ සෛලීය ශෝෂණය දන්නෙත් නැහැ. එතකොට මේ ටික ගිරවෙක් දාගන්න එක තමයි උඹලා කළේ. දැන් මේවා දන්නවනේ. මේ කෑලි කෑලි වෙන්නේ කොතනද කියලා. එතකොට දැන් දන්නේ නැතත් අපි පෙරලලා බලනවා ප්‍රභා පොස්පරලීකරණය කොතනදීද? එතකොට මේ ඉඩ තියෙන තැනක මේ චක්‍රීය පරිවහන පතේදී ATP කොහොමද? නිර්චක්‍රීය නැත්නම් රේඛීය පරිවහන පතේදී ප්‍රභා පොස්පරලීකරණය වෙන්නේ කොහොමද කියන එක චූටියට මෙතන ඇදලා තියෙනවා. එතකොට ඒකත් බැලෙනවනේ එක වතාවක්. උපස්තර පොස්පරලීකරණේ මේ ග්ලයිකෝවිච්ඡේදනයේදී ග්ලයිකොලිසියේදී කොහොමද වෙන්නේ ඊට පස්සේ අර චක්‍රය ඇතුළේදී කොහොමද වෙන්නේ කියන එක මෙතන මේ දැන් ලියලා තියෙනවා. හරි මේ දැන් කරේ නැත්තම් හරි මෙහෙම එක ක්ලාස් නෙමෙයි මේවා 45ක් කළත් පුතේ. හරි මුතුගලයව කසාද බැන්දත් උඹලා මේව ගොඩ දාන්න බෑ. හරි. ඒ කියන්නේ මේ දැන් බලලා ඉවර කරන්න ඕනේ. හරි. ඔක්සිකාරක පොස්පරලීකරණය ඉලෙක්ට්‍රෝන පරිවහන පතය. හරි. ඒකත් මොනවද වෙන්නේ කීයක් හැදෙනවද? එක NAD එකට ATP කීයද? හරි. අන්න ඒවත් ලාවට බලලා ඉවර කරනවා. අන්න එහෙම වුණොත් ATP වලින් එන ප්‍රශ්නේ කොට දාගන්න පුළුවන්. හරි. දැන් මම මේකට දැන් මේ අපි කතා කරන පළවෙනි ටයිප් එකනේ. එතකොට මේ බලාපොරොත්තු වෙන්නේ හතරවෙනි හෝ පස්වෙනි MCQ. හතර නෙමෙයි. පහ MCQ එක තමයි මේ. හරි. පස්වෙනි MCQ එකට ATP ප්‍රශ්නයක් තියෙයි කියලා හිතනවා. හරි. හිතුවොත් ATP ඇතුලේ මතක තියාගන්න ඕනේ ටික මොනවද? එතකොට මම A4 sheet එකක භාගයක් උඩ මාතෘකාව ලියලා නිකන් කොලයක් ඕගොල්ලන්ට දෙනවා print out එකක් දාගත්තා. ඒකේ ලිව්වා. එහෙම නැත්නම් උඩ මාතෘකාව ලිව්වා ATP. හරි මේ පළවෙනි වර්ගයේ MCQ. එන ATP යටතේ මොනවාද මතක තියාගන්න ඕනේ මේ අතිරේක ටිකත් එක්ක A4 භාගයයි. හරි ඊට වඩා තොරතුරු නෑ. හරි මේ තියෙන මගුල් ඔක්කොම ලියන්න ගත්තොත් උඹලට අය කොළ දුන්නොත් ලියනවනේ මේ සම්පත් පොතම හරි ආයෙ ලියනවා. හරි A4 භාගයට අඩුවෙන් ATP යටතේ MCQ එකකට මතක තියාගන්න කරුණු මොනවද? ඒ MCQ එකට කරුණු මතක තියාගන්න මේ MCQ දෙක තුනක් කරලා එන දැනුමත් ප්‍රයෝගී වෙනවා. මොකද සමහර MCQ වලින් තමයි දැන් මේ අපි කරපු එකේ මෙන්න මෙතනින් හරි මේ කරපු එකේ හතරවෙනි ප්‍රකාශයෙන් උපස්තර මට්ටමේ පොස්පරලීකරණය පයිරුවේට් ඔක්සිකරණය. එතකොට දැන් උපස්තර පොස්පරලීකරණය කියන එක ATP නිපදවනකොට ළමෙක් වෙනවයි කියලා දන්නවා. හැබැයි ඌ දන්නේ නැහැ උපස්තර පොස්පරලීකරණය වෙන්නේ කොහෙද කියලා මෙතන බලද්දි. හරි? මේකේ නෑනේ ඒක. හරි? මේකේ නෑනේ කොතනද වෙන්නේ කියලා. එතකොට මෙතන නැති නිසා තමයි වෙන තැන උන් දාලා තියෙන්නේ. වෙන තැන දාලා තියෙන්නේ බොරුවක්. එතකොට හරියට පාඩම් කරපු නැති එකේ. හරි ඒක හරියට ගන්නවා. හරි දැන් මේකේ ඔයගොල්ලෝ ඔළුවට දාගන්න ඕනි එක තමයි මේ ගෙඩි පිටින් මේකේ උත්තරයක් දීලා තියෙනවනේ. ඒ නිසා ඔන්න 3 හරි. දැන් උඹලා කල්පනා කරන්න ඕනේ මේ අවුරුද්දේ මෙහෙම වුණාට උඹලට තියෙන සාපලත් ජීවිතත් එක්ක මේ අවුරුද්දේ පේපර් එකේ ඔහොම ලේසි වගන්තියක් එන්නේ නැහැ. මේකටත් දානවා අර જાතියෙම කචල් එකක්. හරි?
ඔක්සිහාරක පොස්පරලීකරණයේදී ඔක්සිජන් භාවිතයෙන් මොකක් හරි මගුලක් දාපු ගමන් 6 වෙනි ප්‍රශ්නෙත් ඉවරයි. හරි? අන්න ඒ නිසා ඒකට අවශ්‍ය සූදානම තමයි ගන්න. හරි? මට chat එකේ දාන්න බලන්න මම මේ කියපු ටික ඔලුවට ගියාද? තේරුණාද? හරි? මොකද්ද මම මේ කිව්වේ කියන එක සෙට් වුණාද? ඒ සෙට් වුණා නම් හાર્ට් එකක් දාන්න බලන්න chat එකේ. එකයි. අනිත් උන් නිදිද? දෙකයි. දාපල්ලා තේරුණා තේරුම් නැද්ද? තේරුම් නැත්තම් chat එකේ දැම්ම තේරුම් නැහැ. හතරවෙනි උත්තරේ වරදින්නේ පුතේ උපස්තර මට්ටමේ පොස්පරලීකරණය කියන එක හරි. උපස්තර පොස්පරලීකරණයේදී ATP හැදෙනවා. හැබැයි ඒක වෙන්නේ පයිරුවේට් ඔක්සිකරණයේදී නෙමෙයි. හරි? උපස්තර පොස්පරලීකරණය වෙන තැන් දෙකක් තියෙනවා. එකක් ග්ලයිකොලිසිය, ග්ලයිකොවිච්ඡේදනය. හරි? එන්නකො මම ඒක වෙන්න මේ තියෙන්නේ අරක. මෙතන ATP හැදෙන එක ප්‍රභා පොස්පරලීකරණය. ඔන්න. මෙතන මේ යට වෙනවනේ මේ 4යි C සංයෝගයේ වෙනත් 4යි C එකක් බවට පත් වෙනකොට ක්‍රෙබ්ස් චක්‍රයේදී මෙන්න උපස්තර පොස්පරලීකරණය. මේ තියෙන්නේ පයිරුවේට් කතාව. ඒක ATP කොහෙවත් හැදිලා නෑ නේ බං. පයිරුවේට් ඔක්සිකරණය සම්බන්ධ කරන ප්‍රතික්‍රියාව. මේකේ ATP කොහෙවත් හැදෙන්නේ නෑ. හරි. එතකොට ඒක වැරදි. ග්ලයිකොලිසිය. ග්ලයිකොලිසිය අවසානයේදී ATP අණු 4ක් නිපද වේ. මූලික පියවරේ ATP අණු 2ක් වැය වෙන නිසා සුද්ධ ATP ප්‍රමාණය 2යි. හරි මෙතන මුකුත් වචන කියලා නැහැ. එහෙනම් ඕන්න ATP නිපද වෙන එක තැන ග්ලයිකොලිසිය. අනිත් එක අතන. ඒ තැන් දෙක හැර වෙන කොහෙවත් ATP නිපද වෙන ඒවා මේ අපි කතා කරන සීමාවෙදී නැහැ. හරි නේද? right. දැන් බලමු මේක. දැන් බලන්න මේක. සියලුම ජීවීන් තුළ සූර්ය ශක්තිය පරිවර්තනය කර
ATP ලෙස ගබඩා වී ඇත. සූර්ය ශක්තිය පරිවර්තනය කරලා හදන ඒවා ඔක්කොම ATP තුල තියෙනවයි කියලා කියන්න බෑ. මේක A level paper එකක් නෙවෙයිනේ, මේක ඉස්කෝලේ මිස්ලා හදන එකක් නේ. එතකොට හරි ප්‍රකාශ දෙක තුනක් තියෙන්න පුළුවන්, අසත්‍යවත් දෙක තුනක් තියෙන්න පුළුවන්. සියලුම ජීවීන්ට ජීවය පවත්වා ගැනීමට වැදගත් වෙන අණුවක් කියන එක හරි. මොකද සක්‍රීය ප්‍රතික්‍රියා වෙනවනේ. සක්‍රියව හැම එකටම ATP තියෙන්න ඕන. එය තනි නියුක්ලියෝටයිඩ් අණුවක් වන අතර ෆොස්ෆේට කාණ්ඩ තුනක් සහිතයි. ATP නේ, ඇඩිනොසින් ට්‍රයිෆොස්ෆේට් හරි. සියලුම ජීවීන් තුළ සිදුවන සක්‍රීය ක්‍රියාවලිය සඳහා ශක්තිය සපයන්නේ ATP. දැන් මේ පළවෙනි එකත් හරි කියලා ගන්න පුළුවන් යම් මට්ටමකට සාර්ව ශක්ති වාහකයා වෙන නිසා. එහෙම එකක් කියනවනේ. නේ. සූර්ය විකිරණය මගින් පරිසරයේ සිට ජෛව පද්ධති තුළට ප්‍රාථමික ශක්තිය ගමන් කරනවා. ප්‍රභා සංශ්ලේෂක වර්ණක මගින් ආලෝක ශක්තිය කාබෝහයිඩ්‍රේට් වැනි කාබනික සංයෝගවල රසායනික ශක්තිය ලෙස ගබඩා කරනවා. සෛලීය ශ්වසනය නමින් හැඳින්වෙන ක්‍රියාවලිය මගින් කාබනික ආහාරවල ගබඩා වී ඇති ශක්තිය ATP තුල රසායනික ශක්තිය බවට පරිවර්තනය කරනවා. ATP වල ගබඩා වී ඇති ශක්තිය විවිධ ශක්ති අවශ්‍යතා සඳහා භාවිත කරනවා. මොනවද මේ ශක්ති අවශ්‍යතා? මෙන්න මේවා. සරලතම බැක්ටීරියා ඇතුළු සියලු ජීවීන්ගේ ශක්ති වාහකයා ලෙස ATP ක්‍රියා කරයි. ATP ශක්ති හෝ මාරු ක්‍රියාවලියේ සර්වත්ව විනිමය වේ. සර්ව ශක්ති වාහකයා අන්නේ යනු හරි. ATP අග්‍රස්ත අධිශක්ති ෆොස්ෆේට් බන්ධනයේ බිඳ හෙළන විට මෙතන ඍණ නැහැ. ශක්තියක් නිදහස් වේ. නිදහස් වේ නිසා ඉතින් අවුලකුත් නැහැ. නමුත් මෙතන ඍණ තියෙනවා නම් තමයි හොඳ. ATP ජල විච්ඡේදනයේදී නිදහස් ශක්තිය, නිදහස් වන ශක්තිය කියලා තියෙනවනේ. ශක්තිය නිපද වෙන අතර ශක්තිය නිදහස් වෙන එක ඍණ 30.5 කිලෝ ජූල් මවුලයට. ඍණ 30.5 කිලෝ ජූල් මවුලයට. ඍණ නැති නිසා මේකත් කචල්. සියලුම සූර්ය ශක්තිය පරිවර්තනය කළ ATP ලෙස ගබඩා වෙලා තියෙනවා කියන එක ගබඩා වෙලා තියෙන්නේ කාබෝහයිඩ්‍රේට වල. කාබෝහයිඩ්‍රේට බිඳ හෙළලා තමයි ATP හදන්නේ. එතකොට මේ පළවෙනි එකෙත් පොඩි කචල් එකක් තියෙනවා. පස්වෙනි එකේ ඍණ නැති නිසා කචල් එකක් තියෙනවා. නොගැලපෙන ප්‍රකාශයනේ අහන්නේ. මේ තුන නම් ආසන්න වශයෙන් හරි. දැක්කද? A level paper එකයි පාස් paper එකයි කරනකොට සාපේක්ෂව පොඩි ගැටලුවක් තියෙනවා. හරි. නමුත් ගන්න කරුණු යම් ප්‍රමාණයක් තියෙනවා. හරි. දැන් අද අපි මේ ට්‍රයල් එකක් නේ පුතේ මේ කියන්නේ. එතකොට දැන් ඉස්සරහට අපි මේ වැඩේ කරගෙන යනකොට මම තව ප්‍රශ්න දෙකක් විතර වගේ මීට වඩා විචල්්‍ය වෙන තව දෙකක් විතර වගේ හොයා ගන්නවා ATP සම්බන්ධ අර මූලික කරුණු ටික සම්පූර්ණ කරගන්න. හරි. ඒතර දැන් ඔය අද ඉගෙන ගත්ත ටිකයි ඒ ටිකයි ඔක්කොම එකට එකතු කරලා තමයි මේ වැඩේදී මේ
ETP සම්බන්ධ සම්පූර්ණ කාරණාව පැහැදිලි කරගන්න. එතකොට දවසට දෙකක් ප්‍රශ්න වර්ග දෙකක් උපරිම තුනක් තමයි මම එක සතියකට කරන්නේ මේ જાතියෙන්. හරි. එතකොට ඊට වඩා කරන්නේ නැහැ. එතකොට දෙකක් විතර කියලා තමයි මම හිතාගෙන ඉන්නේ. එතකොට ಜಾති දෙකක් කරපුවම පුතේ ඒ ඉස්සරහට තියෙන දවස් ටිකේ කියන්නේ එකපාර මේ වර්ගයේ ප්‍රශ්න ඒ කියන්නේ ටයිප් අද ATPත් කරනවා සෛල මොනවා හරි සම්බන්ධක පටකත් කරනවා එහෙම 3-4ක් කරපු ගමන් අසීමාන්තික වෙනවනේ. එහෙම අහුමුළු වල තියෙන ඒවා ගොඩක් කරන්න පුළුවන්. එහෙම නෙමෙයි. දැන් මේ කුට්ටි පිටින් එන්න ප්‍රවණතාවයක් තියෙන ಜಾති MCQ දෙකක් විතර වගේ අල්ලගත්තම මෙන්න මෙතෙන්න තමයි A level paper එකේ මේකට එන්න පුළුවන් කියලා. ඒකට මැයි මාසෙට 4යි, ජූනි මාසෙට 4යි, ජූලි මාසේ, අගෝස්තු, සැප්තැම්බර්. හරි. වෙනකොට මාස 5යි. 5 වරක් 4 20යි. හරි. එතකොට අවමනි ප්‍රශ්න දෙකක් කියලා කිව්වේ මම. හරි. එතකොට මැයි, ජූනි, ජූලි, අගෝස්තු, සැප්තැම්බර්. හරි. ඔක්තෝබරුත් තියෙනවා. මොකද නොවැම්බර් විභාගෙ තියෙන නමුත් මේ ඔක්කොම මං හිතාගෙන ඉන්නේ මාස 5ක් ඇතුළත කියලා. එතකොට 20යි 20 ගාණක් විතර සෙට් වෙනවා. එතකොට ඒව බං ෂුවර් දියරනේ පුතේ තේරෙනවද මං කියන තැන? ප්‍රශ්න අංකත් එක්ක ෂුවර් එකට තියෙන MCQ 30ක්. හරි. එතකොට ඊට අමතරව එතකොට තව පේපර්ස් වල තව ඔය අන්තිම හරිය දැන් සමහර තැන්වල පුතේ දැන් සමහර තීරි කෑලි කරපුවම පේපර් එකේ තැන් දෙකක අහු වෙනවා. දැන් උදාහරණයක් විදියට ශාක පටක ගත්තොත් 12 13 හරියක් තියෙනවා 40 ගණන් වලක් තියෙනවා. ඒතකොට ඒකට එක තියරියයිනේ පාඩම් කරන්න තියෙන්නේ ශාක පටක කියන එක නෝට් එකයි. එක නෝට් එකට MCQ දෙකක් පදිනවා. හරි? එතකොට පුරුෂ ප්‍රජනක පද්ධතිය හා සම්බන්ධ මූලික තියරි ගත්තම MCQ දෙකක් පදිනවා. ශ්‍රී ප්‍රජනක පද්ධතිය හා සම්බන්ධ ටික ගත්තම MCQ දෙකක් තියෙනවා. ඔය කිරි නිපදවීම ඒ ඔක්කොමත් එක්ක. හරි? එතකොට සමහර ඒ වගේ තියරි වලට අදාළ ප්‍රශ්න දෙකක් තියෙනවා. එතකොට එකතුව 32ක් 33ක් සෙට් වෙනවා. හරි. එතකොට මම කියවනේ අර ප්‍රශ්න 20ක් 25ක් ඕගොල්ලන්ට සෙට් වුණාම ඕගොල්ලෝ මේක කඩාගෙන මේක ඇතුළට එනවයි කියලා. අන්න එතකොට තව අතිරේකව ප්‍රශ්න කීපයක් ප්‍රවේණීය පාඩම කරපුවම ප්‍රවේණීයට අදාළ ප්‍රශ්නයක් දෙකක් 10 වෙනි පාඩමේ 40 වෙනි MCQ කෙනා නම් ඒකට අදාළ ප්‍රශ්නයක් ඔන්න ඔය විදිහට මේ වැඩේ ගොඩ දාන්න පුළුවන්. තේරෙනවද? ඒතර මේකට කලබල වෙන්න දෙයක් නැහැ. හරි. ඒතකොට හෙමින් සැරේ සතියකට ප්‍රශ්නයක් දෙකක් තුනක් ප්‍රශ්නයක් කියලා කියන්නේ MCQ එකක් නෙමෙයිනේ අපි මේක කරන්නේ. පේපර් එකේ ප්‍රශ්න අහන යම් නිශ්චිත තැනක් සම්බන්ධව තියෙන ගැටලු ටික निराකරණය කරගන්නවා. ඒකට අදාළ ප්‍රශ්නය කොතනද එන්න පුළුවන් කියලා බලනවා. ඒකට අදාළ MCQ 4-5ක් කරනවා අපි. ඊට පස්සේ ඕගොල්ලන්ට අවස්ථාව දෙනවා හොයාගෙන කරන්න. හොඳ MCQ හම්බුනොත් මටත් දාන්න ගෲප් එකට. අපි මේකට වෙනම පොඩි ගෲප් එකක් හදාගමු. ඒතර ඒ තියෙන ප්‍රශ්න වලට මොනවා හරි ගැටලු තියෙනවා නම් අපිට පුළුවන් ඒකට මේ උත්තර දෙන්න. මම හිතාගෙන ඉන්නේ ටෙලිග්‍රෑම් එකක් මම හදන්න. එතකොට ඕගොල්ලොන්ට උත්තර දෙන්නත් පුළුවන් නේ. එතකොට ඕගොල්ලෝ මට WhatsApp එකේ දාපුවම මම ටයිප් කරලා දානවා ටෙලිග්‍රෑම් එකට උත්තරේ මාක් කරන්න පුළුවන් විදියට. මම ඒකට තව අපේ දැන් ප්‍රතිඵල ආපු ගමන් මේ රිසල්ට්ස් තියෙන ළමයෙක් ඒකට මම එලොකේට් කරන්නම්. එතකොට මේ ওই විදිහට තමයි යන්නේ. හරි. එතකොට මට අවශ්‍යතාවය තිබුණේ මේ ඕගොල්ලෝම මූලිකව මේ වැඩේට මැදිහත් කරගෙන පොඩි දැනුවත් කිරීමක් කරන්න. මෙන්න මෙහෙමයි කතාව. එතකොට මේ තේරෙනවනේ පුතේ. එතකොට මේ එක ටයිප් එකකට ආසන්න වශයෙන් මම එකයි කිව්වේ මම පැයක් විතර වගේ අද මේ වැඩේට ගන්න කියලා. එතකොට මේ එක මේකක් ගොඩ දා ගන්න පුතේ පැයක් විතර යනවා ආසන්න වශයෙන්. හරි. එතකොට අපි 9 වෙලාව මං හිතාගෙන ඉන්නේ තව පොඩ්ඩක් ඉස්සරහට යනකොට 8 විතර වගේ කරන්න ගොඩාක් රැ වුණාම මේක ටිකක් කරදරයි වගේ නිසා. ඒතර පැය දෙකක් දෙකමාරක් යනකොට MCQ වර්ග දෙකක් තුනක් අපිට සාකච්ඡා කරගන්න පුළුවන් වෙයි. ඒතර හැම සතියකම සිකුරාදා මේ වෙලාව මං හිතනවා පන්ති නෑ කියලා. අපි මේ වැඩේට තියා ගන්නවා. මගේ පන්ති එන දැනට ඕගොල්ලොන්ගෙන් අය කිරීමක් නෑ. හැබැයි මේකයි රචනා ව්‍යුහගත ඔක්කොම තියෙන මේ වැඩසටහනට පිටින් සම්බන්ධ වෙන අයගෙන් අයකිරීමක් තියෙනවා. ඒ අයකිරීම ඕගොල්ලන්ට අදාළ නැහැ නේද? ඒතකොට මට පොඩි ආදායමක් එනවනේ පුතේ. ඒතකොට data ගාන හරි මට ෂේප් වෙනවනේ. ඕගොල්ලෝගෙන් ඕනේ නැහැ මට.
ඔයගොල්ලෝ ගෙවනවනේ දැනටම. හැබැයි සම්බන්ධ වෙන්න. හරි අර රෙකෝඩින් බලන જાතිය පන්තියක් කරගන්න එපා. රෙකෝඩින් දාන්නම් ටෙලිග්‍රෑම් එක හදලා රෙකෝඩින් එක දාන්නම්. නමුත් මේක මේ වෙලාවේ يعني ලයිව් සෙට් වුණා මේ වෙලාවේ කොට දැම්මා. ආයේ මේවත් එකතු කරගන්නවා ෆිසික්ස් තියරිත් එකතු කරගන්නවා කෙමිස්ට්‍රි ටිකත් එකතු කරගන්නවා ඉනෝගනික් බලන්නත් තියෙනවා. ඒතකොට මේ මගුල වැඩක් නැහැ. හරි ඒ නිසා දවසේ මේ වෙලාව හදලා තියාගන්න සර්ත් එක්ක පැය දෙකක් මේ වෙලාවෙන් බැලුවා පන්ති උරුණාගෙන් පස්සෙත් තව පැයක් එකහමාරක් ගත්තා මේකට අදාළ තව ලස්සනට මේක හදුවා කොලේ ෆයිල් එකට දැම්මා තව ප්‍රශ්න ටිකක් හොයාගෙන කරා මේ එහෙම කරමු. හරි. එතකොට මේ අපි මේ වැඩේට පොඩි පොතක් ගමු. හරි. අපි මේ වැඩේට පොඩි පොතක් ගමු. එතකොට පොතේ කරුණු ටික එකතු වෙනවනේ. හරි. එතකොට මේ මම වඩා කැමති මේ දැන් මාතේ මේ වෙලාවේ ළඟපාත පොතක් නැහැ. මේක ගමුකෝ. අමීර සිංහපුර කියලා එකෙක් ඉන්නේ. ඒක පොතක් නෙමෙයි. පොත ගත්තොත් මේ දාලා තියෙන්නේ මාර නියමයි. හරි. මෙන්න එක දරුවෙක් දාලා තියෙනවා මේ පොතේ තරහා නැතුව පුළුවන් නම් මේක මේ කොමන් මැසේජ් එකක් විදියට දාන්නකෝ. එහෙම කමක් නැහැ නේ අපි දන්න කියන උන් ඉන්නේ. ඔය විදියට කොමන් මැසේජ් එකක් විදියට දාන්නකෝ. එතකොට මට කියත හැකි. හරි. මෙන්න මෙහෙම දාගත්තා. හරි. ඊට පස්සේ පුතේ මේ જાතිය දැන් මේ જાතිය කියන්නේ ඕනි තරම් ඕගොල්ලෝ ෆොටෝකොපි වලට එහෙම මුදල් වියදම් කරලා තියෙනවනේ. ඒතර පාස් පේපර්ස් වල MCQ දෙක තුන එක පැත්තක් හිස් වෙන්න ෆොටෝකොපි කරගන්න. හරි. ඊට පස්සේ මේ හොඳ පේපර්ස් දෙක තුනකුත් දැන් මෙහෙම කියපුවම මේවට ගිහිල්ලා අපි අරගමු ඕකට මේ ගිය අවුරුද්දේ ඊට කලින් අවුරුද්දේ අන්තිම අවුරුදු වල පාස් පේපර්ස් ප්‍රශ්න මේ අන්තිම පාසල් අන්තිම වාර විභාග ප්‍රශ්න කිහිපයක්. ඒතර ඕගොල්ලෝ තනියෙන් කරන ඒවා තව අතිරේක ප්‍රමාණයක් එකතු කරගත්තට කමක් නැහැ. ඒතර දැන් මේකේ A4 භාගයකට විතර වගේ වෙන්න මේ ටික ගැහුවා. හරි. මොකක් හරි පොතක් අරගෙන MCQ ටික ඕයි නම් මේකට මේ MCQ එක දැන් එහා පැත්ත හිස්නේ. හරි. එහා පැත්ත හිස් නිසා මේක මෙහෙම කැපුවා බුස් ගාලා. හරි. කතුරෙන් මේක කැපුවා අතෙන් ඇලෙව්වා. හරි. ඒ කියන්නේ මේ වෙනුවෙන් මහන්සි වුණාට කමක් නැහැ. මේක රත්තරන් පිට කවරයක් දාලා තියාගන්න පුළුවන් CR පොතක්. මොකද මම මේකේ MCQ 40ක් තියෙනවනේ පුතේ දෙයියනේ කියලා. හරි. එතකොට පේපර් එකට කලින් දවසේ පොත රිෆර් කරලා යන්නේ. හරි. ප්‍රශ්න අංකත් එක්ක අපි රිෆර් කරලා යන්නේ. ආයෙ ගහන්න පුළුවන්ම තමයි. හරි. එන්නේ නැද්ද එහෙම විශ්වාසයක්? මට දාන්න බෑන් chat එකේ. එහෙම කරන් ගහන්න බැරිද අපිට ගේම්? අනිවාර්යෙන් පුළුවන්. හරි. අනිවාර්යෙන් පුළුවන්. බැරිද? මොකද හිතෙන්නේ? පුළුවන්. හරි. ඒතකොට දැන් මේක දැන් තනියම වැඩක් කරගෙන පුතේ දැන් මේක මේ තනියම වැඩක් කරගෙන දැන් සර් අද මේක කරපු නිසා තව 3-4ක් මම එහෙම එපා. දැනට ඕගොල්ලෝ දැන් මේක මේ අලුතෙන් එකතුන එකක් නේ. ඒතර ඕගොල්ලෝ දැනට පාඩම් කරගෙන යන ක්‍රමයට මේ පාඩම් ටික ඉස්සරහට කරගෙන යන්න. හරි? ෆිසික්ස්ද බයෝද දැන් දැනට කරන සාමාන්‍ය ක්‍රමයක් තියෙනවනේ. ඒ ක්‍රමයට කරගෙන යන්න. එතකොට මේ සිකුරාදා රෑ මේ වෙලාව මේ MCQ වැඩේට අපි අයින් කරගමු. හරි? එතකොට ඒ හැර තව පොඩි වෙලාවක් අපි දර්ශීය රචනායක සහ ඒකට අදාළ ව්‍යුහගත කොටසට තව දවසක් හෙමින් සැරේ හදාගමු. හරි? එතකොට එදාට අපි ලොග් වුණා රචනා ප්‍රශ්න ඔය මම දැන් ATP කියලා දුන්නා වගේ කියලා දුන්නා.
පොයින්ට්ස් ටික මාක් කරා. කලින් ලියලා තිබ්බ එකක් වෙන්න පුළුවන්. ඊට පස්සේ මේ වෙලාවෙම ටට්ටක් ගාලා ලිව්වා. මං ආපහු පොයින්ට් ටික කිව්වා. ඔයගොල්ලෝ පොයින්ට් වලට හරි දාගෙන ගියා. 150න් කීයද කියලා දාගත්තා. ලකුණු ටික අපි ෂෙයා කළා ගෲප් එකේ. හරි. මෙන්න එක එක්කෙනාගේ ලකුණු. හරි පොඩි ඇගීමක් ගත්තා එකෙන්. කාටද වැඩිම බැලුවා කාටද අඩුම බැලුවා. අවංකව අපි කරගෙන යනවා වැඩේ. හරි විභාග කියලා හිතලම ඒක මේ වගේම මේ පටන් ගත්තගෙන් පස්සේ ෆුල් ඒ වැඩේ. හරි. මායකට 150න් 150 කියලා කියන්නේ රචනායක ඒක වෙනම අපි කරගෙන යනවා. හරි ඒතර දවස් 2යි අපේ පන්තිය සාමාන්‍ය පරිදි තියෙනවා. එතකොට ඔය දෙකෙන් සැලකිය යුතු වෙනසක් වෙයි. හරි. මට ඔයගොල්ලෝ මම මේ වෙලාවෙම කැමතියි පුළුවන් නම් මේ අපේ රචනා වැඩේට කවද්ද සුදුසු දිනය කියලා පොඩ්ඩක් යෝජනා කරගන්න පුළුවන් නම්. කවුරු හරි chat එකේ සක්‍රීය කෙනෙක් දාන්නකො මට පිට ළමයිට වඩා මට අපේ උන් ටිකනේ පුතේ මේක ඉන්න ඕනේ ඔක්කොම නැහැ. නමුත් යාළුවෝ සැලකිය යුතු ප්‍රමාණයක් ඉන්න නිසා යාළුවෝ ගැනත් හිතලා මේ 8:00මාර 9 අපිට කමන්නේ අපි එක රචනා ප්‍රශ්නයක් හෝ දෙකයිනේ ලියන්නේ. හරි. කවද්ද සුදුසු දවස? සඳරෑ වගේ සඳරෑ පන්ති දවසක්ද? ඒතර ටිකක් ඈත ඈත දවස් දෙකක්නේ. සඳුදා රෑයි සිකුරාදා රෑයි. රෑ මේ වෙලාවටත් පන්තිද පුතේ?